දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන සුභාරංචි සේවයට. සුභාරංචි සේවයට හැම වෙලාවෙම අපි සූදානම් වෙලා ඉන්න ඕන. සුභාරංචි සේවය ගැන කතා කරද්දී එපිස 6 වෙනි පරිච්ඡේදයේ කියනවා සුභාරංචිය නැමැති වහන් පයලා ගන්න. ආමේන්. ඒ කියන්නේ අපි ගමනක් යනවා කියලා කියන්නේ අපි එකටම එළියට බහිදිම අපිට මොනවද එන්නේ? අපි මොනවද කරන්නේ? කකුල් දෙකට ඉක්මනින්ම සෙරෙප්පු දෙකක් දාගන්නවා, සපත්තු දෙක දාගන්නවා. ඔබ ටික කල්පනා කරලා බලන්න ඔබ හොඳට ඇඳලා කරලා හරිද? හොඳ ටයිකෝට් දාලා හොඳ සාරියක් ඇඳලා ඔසරියක් ඇඳලා සෙරෙප්පු සපත්තු දාන්න නැතුව යනවා පාර දිගේ. ඔව්. මොකද වෙන්නේ? ලස්සනයිද? අර කොච්චර මේ ලක්ෂ ගාණක් දීලා සාරියක් ඇඳත් ලක්ෂ ගාණක් දීලා ඇඳුමක් අරගෙන ඇඳගෙන ගියත් අඩුම තරමේ බාට දෙකක්වත් නැතුව යනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? ඒ තියෙන ඔක්කොගෙම වැදගත්කම නැති වෙලා යනවා. ඇදහිල්ල තියෙන්න පුළුවන්, යාක්ෂාව තියනවා වෙන්න පුළුවන්. හරිද? තමන් ගැලවීම තියනවා වෙන්න පුළුවන්. හැබැයි සුභාරංචිය ප්‍රකාශ කරන්නේ නැහැ කියලා කියන්නේ හොඳ වැදගත් ඇඳුමක් ඇඳලා සපත්තු දෙකක් නැහැ වගේ. ළඟින් කෙනාට කියන්නේ සපත්තු දෙකක් නැතුව යන්න එපා හලෝ කියන්නේ. ඒ කියන්නේ ඒක තමයි සුභාරංචිය. යන තැන මොනවද කරන්නේ? සුභාරංචිය ප්‍රකාශ කිරීම. ඒකට සැරසිලා ඉන්න. යාක්ෂාවට සැරසිලා ඉන්න. නමස්කාරයට සැරසෙන්න. දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න සැරසිලා ඉන්න. ඒ වගේම යක්ෂයාටත් පාපයටත් විරුද්ධ වෙන්න හැම වෙලාවෙම සැරසිලා ඉන්න. ආමේන්. යක්ෂයාට විරුද්ධ වෙන්න බයිබලයේ කියනවා සාතන්ට විරුද්ධ වෙන්න. එතකොට සාතන් ඔබ කෙරෙන් පලා දුවනවා. ආමේන්. සාතන්ට විරුද්ධ වුණේ නැතිනම් ඌ කවදාවත් අපෙන් පලා දුවන්නේ නැහැ. සාතන්ට විරුද්ධ වෙන්න හැම වෙලාවෙම සැරසිලා ඉන්න, සූදානම් වෙලා ඉන්න. යක්ෂයාට විරුද්ධ වෙන්න හැම වෙලාවෙම ස්ථානගත වෙන්න. පාපයට විරුද්ධ වෙන්න හැම වෙලාවෙම ස්ථානගත වෙන්න. ඒ කියන්නේ අනිත් අය කරන පව් දිහා බලලා ඒගොල්ලන්ට වැරදි පටවන්න නෙවෙයි. තමන් කරන පාපයෙන් නිදහස් වෙන්න, තමන් ගන්න වැරදි තීරණ වලින් නිදහස් වෙන්න. ස්ථානගත වෙන්න. තමන් තීරණයක් ගන්න මම මේ දේ කරන්නේ නැහැ කියලා. තමන් තීරණයක් ගන්න මම මේ මාර්ගය ආපහු ගමන් කරන්නේ නැහැ කියලා. තමන් තීරණයක් ගන්න මම දෙවියන් වහන්සේ අකමැති දේවල් නැවත කරන්නේ නැහැ කියලා. ඒක තමයි සැරසිලා ඉන්නවා කියලා කියන්නේ. ආමේන්. ඒ වගේම ප්‍රේම කරන්න සැරසිලා ඉන්න. ප්‍රේම කරන්නත් ඔබ ලෑස්ති වෙන්න ඕන. ලෑස්ති වෙලා හැම වෙලාවෙම ඔබ සැරසිලා ඉන්න ඕන. ඕනෑම කෙනෙකුට ප්‍රේම කරන්න පුළුවන් හදවතක් තියාගෙන. බයිබලයේ කියන ප්‍රේමේ නැත්තම් සියල්ල හිස්, කිසිම දෙයක වැඩක් නැහැ. අනාවැකි කියන්න පුළුවන්, බලවත් හාස්කම් කරන්න පුළුවන්, වචනේ හොදට දේශනා කරන්න පුළුවන්, උගන්වන්න පුළුවන්, දේවල් ගොඩක් කරන්න පුළුවන්. නේද? කඳු පහ වෙන තරම් ඇදහිල්ල තිබුණත් කෙනෙකුට ප්‍රේමය නැතිනම් එයා ඇවිල්ලා එයාගේ ජීවිතේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ප්‍රේම කරන්න සැරසිලා ඉන්න. ඒ වගේම තමයි සමාව දෙන්න සැරසෙන්න. හැම වෙලාවෙම සමාව දීමේ හදවතක් තමන්ට තියෙන. සමාව දෙන්න ලෑස්ති වෙලා ඉන්න. ඕනෑම වෙලාවක, ඕනෑම පුද්ගලයෙකුට, ඕනෑම අවස්ථාවකදී, ඕනෑම තත්වයකදී, ඕනෑම සිදුවීමකදී කෙනෙකුට සමාව දෙන්න ඔයා සැරසිලා ඉන්න අවශ්‍යයි. ඒකයි බයිබලයේ කියන්නේ කෝප වුණත් පව් නොකරන්න, ඉර බහිනතුරු නුඹලාගේ කෝපේ පවතින ඉඩ හරින්න එපා. ඉක්මනින්ම සමාව දෙන්න, සමාව ලබා ගන්න. අපි ඒවට සැරසිලා ඉන්න ඕන. ඒ වගේම උපකාර කරන්න හැම වෙලාවෙම ලෑස්ති පිට ඉන්න. සැරසිලා ඉන්න. ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක උදව් කරන්න නැහැ කියන්න එපා. ඔයාගේ උපකාරය කෙනෙක් බලාපොරොත්තුවෙන් එනවා කියලා කියන්නේ ඒ වෙලාවේදී ඒ තැනැත්තාගේ ගැලවුම්කාරයා හෝ ගැලවුම්කාරිය ඔබයි. එයා ඔබව තමයි තෝරගෙන තියෙන්නේ. අනේ මෙයා ළඟට ගියොත් මට උදව් ලැබේ, මෙයා මට උපකාර කරයි, මෙයා මට ආශිර්වාදයක් වෙයි, මේ තත්වෙන් මාව මුදව ගන්න මෙයාට පුළුවන්. මොකද ඒ වෙලාවේදී යාට මතක් වුණේ ඔයාව නම් ඔයා තමයි ඒ වෙලාවේ යාගේ ගැලවුම්කාරයා. ඒ වෙලාවේ මගහැරලා යන්න බෑ. එහෙනම් හැම වෙලාවෙම කෙනෙකුට උදව් කරන්න මොනවද වෙන්න ඕන? සැරසී සිටින්න. ආමේන්.